හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට මම බ්ලැකන්ත ඔයාලා මේක තුල ඉන්නේ ද බ්ලැකන්ත වෝඩ් එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයාලා දැකලා ඇති ලංකාවේ ඉන්න සමහර වයසක ආච්චිලා සීයලා සෝෂල් මීඩියා වල එක ට්‍රැක පැනපු ආතල් එක මෝඩ වැඩ කරනවා. හරිද? ඉතින් අපි හදන්නේ ඒ වගේ සෝෂල් මීඩියා වල ඉන්න වයසක ආච්චිලා සීයලාගේ ආතල් ට්‍රැක පැනපු වීඩියෝ ටිකක් බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට කියනවා අනවශ්‍ය විදියට පයර් වෙන්න එපා කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි මුලින්ම බලන්න යන්නේ යාළුවනේ ලංකාවේ ඉන්න ජිම් යන සීයලා ගැන. හරිද? ජිම් ගිහිල්ලා බොඩි බිල්ඩර්ලා වගේ ඇඟ හදාගෙන බෆ් වෙච්ච ලකිරි ෆිට්නස් තියෙන සීයලා ගැන තමයි සීයා කෙනෙක් ගැන අපි මුලින්ම බලන්නේ. සෝලිත සුබසිංහ සීයා ගැලින්ම වර්ක්අවුට් කරන්න පටන් ගන්න හදන්නේ යාළුවනේ. දිගා වුණා මොකක්ද බං එහෙම එක්සයිස්යක් මන් දැකලා නෑ. අරනියම් මේ පැද්දෙන සෙල්ලං අශ්වයින්නේ මචන් ටිකක් පොඩ්ඩක් ඒත් වගේ. මේ තියෙන්නේ අපේ ජිම් යන සීයා මේ මම හිතන්නේ වෙඩින් එකකට ගිහිල්ලා තක්කාලිද කොයිද කනවා. තක්කාලි හරි තක්කාලිද ඇපල්ද මොනවද දැන් තක්කාලිත් වගේ යාළුවනි කටත් උල් කරගෙන කනවා සීයා. ඉතින් අපි සෝලිද සුබසිංහ සීයා වගේ ජිම් යන්න ජිම් ගිහිල්ලා හොඳට ඇඟ හදා ගන්න. හරිද? කොත්තු ඩිස් කරන ආච්චි කෙනෙක් කොහමද යාළුවනේ ආච්චි ගැම්ම? ඒ මොනවද මේ වැඩක් නෑ අපිට ආච්චි ඕන. අම්මඩු කොහමද යාළුවනේ රැප් සීන් එකේ ඉන්නේ ආච්චි රැප් සීන් එකේ ඉන්නේ. අම්මට සවලකුත් කරේ තියන්. අපේ රැප් ආච්චි තවත් වීඩියෝ එකක් අම්මඩුඩු ආච්චිට යකා වෙහෙලද කොහෙද යාළුවනි අම්මඩිඩි ආච්චිට යකා වෙහෙලා කෙල්ලෝ බය කරා නේද? ආච්චි ප්‍රෑන්ක් එකක්ද කළා දී? ආච්චි ප්‍රෑන්ක් එකක් කළා තියෙන යාළුවනේ. ඉතින් මේ ආච්චි වෙල යාළුවනේ යාගේ මං හිතන්නේ මේ කාගේ හරි ළමෙක්ගේ දරුවෙක් හරි මන් දන්නේ නැහැ කා එක්කද මන්ද කෑම හදන සීන් ටිකක් තමයි වීඩියෝස් තියෙන කන්ටෙන්ට් ඒ වගේ ඔක්කොම. ඉතින් ඒ වගේ ආතල් කන්ටෙන්ට් එකක් තියෙනවා. හරිද? ආච්චි පට්ට සපෝට් එකක් දෙනවා මං හිතන්නේ කෑම උයන්න. ඉතින් ඔයාලත් ගිහින් බලන්න TikTok ඉන්නවනම් BN Taste කියලා තමයි නේම් එක තියෙන්නේ. ඔයාලා දැනන් හිටියද යාළුවනේ සමහර සීයල ඉන්නවා අපේ කාන්තා විමුක්තිය වෙනුවෙන් කාන්තාවක් කියන කෙනා මහ පොළොව වගේ හැමදේම දරවා ගන්නවා. මේ පෙනී සිටින සීයලා. හරිද? කාන්තා විමුක්තිය. එතකොට කාන්තාවන්ගේ දුක ඇසීම. හරිද? ඒ වගේ වැඩ කරන සීයලත් ඉන්නවා මේ සෝෂල් මීඩියා වලදී. මට TikTok එකෙන් හම්බුණා ප්‍රියන්ත මෙන්ඩිස් කියලා සීයා කෙනෙක්. අපි බලමු මේ සීයා මේ කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී ඉන්න වීඩියෝ එකක් දාලා තිබ්බා. මේ කියන්නේ මගේ TikTok දාලා ඉන්න මගේ සහෝදරයන්ට කියන්නේ. හරිද? එයාගේ සහෝදරයන්ට කියන්නේ අහගන්න. ඉන්නවා එක account හදලා එක account හදාගෙන ඒ මොකද බලපැල්ලා සීයට දන්නවද account සූගිරි බටිල්ලා ඒ තාලට එන්නේ කොහමද? පොලිසිය කියලා එනවා, හාමුදුරුවෝ විදියට එනවා. සූගිරි බටිල්ල කියලා කවුද නෝලු යාළුවනේ? දොස්තර විදියට එනවා. මේ එක නොයෙක් විදියට ඇවිල්ලා ඔව් ඉස්තෝල ඇවිල්ලා ගෑනුන්ට කුණුහරුපෙන් බයිනවා. ගෑනුන්ට කුණුහරුපෙන් බන්නවල සූගිරි බටිල්ල ඇවිල්ලා එක කුඩු මේක මූ කුඩු ගන්නවා එක ගංජා ගන්නවා. ඔය ඒක තමයි. මොනවාරි කර මූ හොර සියපු දෙද්ද ඔය. පට්ටෝදර කරුණා කරලා මම මේ පොලිසියට දැනුම් දෙන්නේ මගේ හැබැයි දැක්කනේ යාළුවනේ. ඉතින් අපේ ප්‍රියන්ත සීයට තරහ ගිහිල්ලා ඉතින් කාන්තා විමුක්තිය පේනෝ නේද? කාන්තාවන්ට වචනයක්වත් කියන්න දෙන්නේ නැති එලගිරි සීය කෙනෙක්. ඉතින් ඔයාලත් මේ සීයවට එකතු වෙන්න. හරිද? ඔයාලට එක එකව කියනවා නම් විශේෂයෙන්ම අපේ ඇන්ටිලට ආච්චිලට අක්කලට නංගිලට එක එකව කියනවා නම් අපේ ප්‍රියන්ත මෙන්ඩිස් ඉන්න ඔයාලා වෙනුවෙන්. හරිද? ප්‍රියන්ත මෙන්ඩිස් සීය ඉන්නවා ඔයාලා වෙනුවෙන් පෙනී සිටින්න. බය වෙන්න එපා. හරිද? ඉන්න ඔයාලා මොකෙක් ගුණත් මට කමන්නේ නැහැ. පොලිසියට මේ කියන්නේ මූවා අනිවාර්යෙන් මූව පොලිසිය අවධානය පිණිසයි. මූට මොනවා හරි කරන්න ඕන මේ ටික. ඒක තමයි අනිවාර්යෙන්. මාත් එක්ක ඔක්කොම එකතු වෙන්න. එකතු වෙන අපි ඔක්කොම මාත් එක්ක එකතු වෙන්න ඕන. ඔක්කොම එකතු වෙනවා ප්‍රියන්ත මෙන්ඩිස් වෙනුවෙන් අනිවාර්යෙන්. ප්‍රියන්ත සියට ජය වේවා. අපි ඉන්නෝ සී. ගේම ගන්න මේ අනිවාර්යෙන්. යාළුවෝ මාත් එක්ක බොක්කඩ බොක්ක
ඉතින් අපි ප්‍රියන්ත සීයා කාන්තා විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් විතරක් නෙමෙයි. එයා හොඳ නර්තන හැකියාවක් තියෙන එලකිරි ඩයලොග් කරද. ඉතින් අපි බලමු අපේ ප්‍රියන්ත මෙන්ඩිස්ගේ නර්තන හැකියාව. ප්‍රියන්ත මෙන්ඩිස් සීයා හරිද? සීයාගේ නර්තන හැකියාව ටිකුත් අපි බලමු. කොහොමද අපේ ප්‍රියන්ත සීයාගේ හැකියාව? පුදුමාකාර නර්තන හැකියාවක් තියෙන. ඉතින් මේ වගේ සීයලා ලංකාවේ හරිම අඩුයි. ඉතින් මේ වගේ අය අපි ආරක්ෂා මේ වගේ සීයලා අපි ආරක්ෂා කරගන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් අනිවාර්යෙන් අපි ප්‍රියන්ත මෙන්ඩිස් සීයාවට එකතු වෙන්න ඕන. හරිද? ඔයාලත් අදම ප්‍රියන්ත මෙන්ඩිස් සීයාවට එකතු වෙලා අත්වල බැඳ ගන්න ඕන. මාත් යනවා. මාත් ප්‍රියන්ත මෙන්ඩිස් සීයාගේ රසිකයෙක් අදීලා. කවුද කොහොමද? කමෙන්ටේ උද්දාලා. ඇන්ටි කෙනෙක්ට තරහකින්. ඉතින් මේ සෝෂල් මීඩියා එක ඇතුළේ යාළුවනේ හරිම ආදරණීය වයසක කපල් පවා ඉන්නවා. ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ වයසක මනමාලයෙක් වයසක මනමාලිය බලන්න ගියපු වීඩියෝ එකක් තමයි ඊළඟට බලන්න යන්නේ. ඉතින් මනමාලි එනවා යාළුවනේ මේ බුලත් තෙප්පුවක්ද කොහෙද අරගෙන එනවා. ඉතින් මනමාලයා පුටු ඉන්නවා සඟක් දාලා ගැම්මට. වයසට ගියත් දැක්කන යාළුවනේ ගැම්මට ඉන්නවා. බුලත් අර දුන්නා දන ගහලා දැක්කනේ දන ගහලා ඇඳ යාළුවනේ කෙලින්ම. ඉතින් ඔයාලත් මේ වයසක ආච්චි කෙනෙක් සියගෙන අනිවාර්යෙන් ආදර්ශයක් ගන්න බලන්න කොච්චර ආදරණීය කපල් එකක්ද. මේ වගේ කාලෙක මේ වගේ දවසින් දවස කෙල්ල කොල්ල මාරු වෙන කාලෙක බලන්න මේ වයසක අපේ ආච්චි සීයයි කොච්චර ආදර්ශයක්ද දෙන්නේ. ඉතින් යාළුවනේ අපිට තවත් ඉතාමත් අනර්ග උත්කෘෂ්ට විශිෂ්ට නර්තන හැකියාවක් තියෙන පට්ට නාකි සීයා කෙනෙක් හම්බුණා. ඉතින් මේ සෝෂල් මීඩියා වල. ඉතින් අපි බලමු මේ සීයාගේ නර්තන හැකියාව කොහොමද කියලා. ඉතින් බලන්න යාළුවනේ ඒ සීයා පාරේ එයාගේ නර්තන හැකියාව පෙන්වන. ඉතින් පුදුම නර්තන හැකියාවක් තියෙන්නේ. ඉතින් හිතාගන්නත් බෑ මෙච්චර මේ වයසට කොහොම නටනවද කියලා මේ විදියට. ඉතින් බලමු අපි තා පොඩ්ඩක් ඒ සීයාගේ මේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා තා මොනවද එයාගේ තියෙන නර්තනයන් කියලා. අලංකාර තමයි අපේ සීයාගේ නම. බලමු. තට්ටේ මනේ බන් තියෙන්නේ. තට්ට තම්නේල් ටිකක් තියෙන්නේ සීයාගේ. මට තට්ට හැමතැනම මේ බලන්න දෙයකුත් නැහැ යාළුවනේ සීයාගේ මේ මට හිතාගන්න පුළුවන්. ඉතින් කොච්චර හැකියාවක් තියෙන සීයා කෙනෙක්ද කියලා. ඉතින් මම කියන්නේ මෙච්චර මේ වගේ නර්තන හැකියාවන් තියෙන මේ වගේ එක්ස්පීරියන්ස් තියෙන මිනිස්සු ඉද්දි ඇයි ඔය දෙරණ එතකොට ඔය හිරු ටීවී හරිද ඇයි උඹලට බැරි මේ වගේ මිනිස්සෙක් රියැලිටි ෂෝස් වලට ගෙන්න. තොපි අර බාගෙට ඇඳන් නටන ගෑනුයි ඊට පස්සේ අර නංගි මල්ලිලා වගේ වන දඟලන කොල්ලොයි ගෙන්නලා රියැලිටි ෂෝස් කරන එකේ ඇයි යකෝ මේ වගේ මිනිස්සෙක්ට තැනක් දෙන්න බැරි උතොපිට. ඔයාලා දැකලා තියෙනවද යාළුවනේ කරාටි ගහන ගමන් නටන සීයලව නෑ නේද? ඉතින් අපිට හම්බුණා කරාටි ගහන ගමන් නටන සීය කෙනෙක්. හරිද? කලින් අපි බැලුවේ නිකම්ම නටන හැකියාව තියෙන සීයල විතර. හැබැයි මේ සීයට කරාටි ගහන ගමන් නටන්න පුළුවන්. හරිද? ඉතින් ඒක මාරම හැකියාවක්. ඉතින් අපි බලමු මේ කරාටි ගහන ගමන් නටන සීයා කවුද කියලා. ඉතින් මේ නේ ජයන්ත ප්‍රේම්. ඉතින් බලන්න ඔයාලට පේන ඇති. ඉතින් අර කරාටි ෂොට් යූස් කර සීය නර්තනය දෙනවා. හරිද? ඔයාලට පුළුවන් මේ වගේ කරාටි ෂොට්ස් හරිද? පේනනේ කරාටි ෂොට්ස් වලින් නටන විදිය ඉගෙන ගන්න පුළුවන්. මාත් පොඩ්ඩක් try කරා යාළුවනේ. ඇත්තටම මේ මටත් දැන් ටිකක් පුළුවන්. ඉතින් හරිද? බලන්න මේ මූණේ එක්ස්ප්‍රෙෂන්ස් බලන්න. හරිද?
කියලා වැඩක් නැහැ යාළුවනේ මේ හැමෝටම බෑ මේවා හරිද මේ හැකියාවන් පීඩන්නේ හරිම කලාතුරකින් හරිද හැමෝටම පීඩන හැකියාවක් නෙවෙයි මේවා ඉතින් අපි බලමු තවත් ජයන්ත ප්‍රේමසිංහ කරාටි ගහන ගමන් නටන වීඩියෝ එකක් අසරණ ඔබයි පේනව නේද කෙලින්ම ආයේ කරාටි පෝස් වලින් තමයි දෙන්නේ නර්තනය හරිද ලේසි නෑ හරිද බලන්න යාළුවනේ කොහොමද අපේ සීයාගේ දක්ෂතාවය සුපිරියක් තමයි ප්‍රේම් සීයේ හරිද ඉතින් ඔය කේක ඔය නට එකන් ඔය කේක නටුම් කැලි දාන කෙල්ලොයි කොල්ලොයි වගේද බම් බලපන් මෙන්න මිනිස්සු මේ වගේ මිනිස්සුන්ට තමයි ලයික්ස් කොමෙන්ට්ස් දෙන්න ඕන මෙන්න මේ තමයි නියම ටික්ටොක් ස්ටාර්ස්ලා Finally I found her. ඊළඟට මම ඔයාලට පෙන්වන්න යන්නේ යාළුවනේ නැවගිලුණත් බෑන්චුන් සීන් එකකින් නාච්චි කෙනෙක්. මගනේ හිතන්නේ රුපියල් 300 තමයි එකතු වෙන්නේ. යකෝ රුපියල් 300 එකතු වුණා කීයක් කියන්නකො? 3 එකතු වුණාම කීයක්ද? ඔයාලට මතක හිටියේ අපේ කමියුනිකේෂන් නාච්චි හරිද? කමියුනිකේෂන් එක වැඩ කරන නාච්චි වලට මතක ඇති කියලා මම හිතනවා මගේ පරණ වීඩියෝ බලලා තියෙනවනේ. බලලා නැත්තම් මේ උඩ ඒ සජෙෂන් එකක් බලපන්. මම යනවා අර කොල්ලෙක්ද කෙල්ලෙක්ද උන් එන්නේ බං ආච්චිට මං හිතන්නේ ආතල්ලයක් දෙන්න තෝ දෙන්න අර කොල්ලේ උඩට යනවා උතන බස් ස්ටෑන්ඩ් කෙල්ලෙක්ද කොල්ලෙක්ද දානවා මොකෙද්ද දෙකේ පෙන්නලා මූ මේ කඩේට ඉන්නේ කාණි බං මට දිවි වෙනවා අම්මලා සිරියනවා මූ මට කියනවා ඔබ කොල්ලෙන්ද කෙල්ලෙන්ද බලන්න කොල්ලෙන්ද කෙල්ලෙන්ද බලන්නලු අම්මෝ අඳුරනවද කාලිතමත් ගලවන්නලු මායයරෝ යන්න මගුලක්ද වේ අපි අපේ කමියුනිකේෂන් ආච්චිකෙම තවත් වීඩියෝ එකක් තියෙනවා බලමු එහෙනම් ආච්චි කොල්ලයක් හරි බං හරි උඹ චන්දියෙන් දෙන්න කෑන් ගන්න පොඩ්ඩක් මේ යන ගමනේ ආච්චිට යාළුවනේ මල පැල්ලද තියපිය කියන්නේ තිවි ආච්චි පොඩ්ඩක් මූඩ් එක පොඩ්ඩක් හොඳ නැහැ දැන් ඉන්න ඔය හිතාන් පොඩ්ඩක් කොතන දෙයක් හොින්නේ දෙන්නම නෑ බෑ එහෙනම් බරපන් දෙන්නම නෑ දෙන්න දෙකක් කරන්න බෑ අම්මඩ උඩු හරි ඉතුරු ටික බලාගනි උඹ චන්දි කමෙන් දෙන්නේ ඉතුරුව බලාගනි මට මොනව කරන්නද ආච්චිට මම හිතන්නේ කවුරු හරි මේ මොකක් හරි සද්දයක් දාලා අඩ මේ අපේ කමියුනිකේෂන් ආච්චිනේම සද්ද බද්ද දාලා අහුවෙන්න පාරද දෙන්නේ හෝ ඊළඟට බලන්න ටික නෝටි ආච්චි කෙනෙක් ගැන අපි හරිද ඉතින් මේ ආච්චි ෆීල්ඩ් එකේ ආයෙදින් සුපිරියට වැඩ පෙන්නපු ආච්චි කෙනෙක් කියලානේ අපි බලමු ඒ බඩුව මේ දෙයියෝ දීපු මොකද්ද මේ බඩුවක් ගැන ඒකට මේ කකුල් ගහන්නයි අත් ගහන්නයි පය තියන්නයි බටු ගහන්නයි වම්බට ගහන්නයි කේල්කන් ගහන්නයි වැඩක් නෑ නැත්තම් ගෙදර ඉන්න බල්ලොත් එක්ක ඉන්න කියලා නැහැ නේ ඒක තමයි සාධාරණ දේ නැතු මේ නින්ට මේ ඕන විදිහට කෙලින්දයි අර ගෙදරට ගිහිල්ලා දෙන්නයි මේ ගෙදරට ගිහිල්ලා දෙන්නයි නෙමෙයි සාධාරණ ආච්චි on fire අසාධාරණ හැබැයි මම නම් දුව පටන් ගත්තොත් පටන් ගන්න අවුරුදු 22 ඉඳලා කොල්ලොත් එක්ක එක හම්පඩෙක් ගන්න. උන්ට කෙලින් කරන්න ගියාම වෙලා යනවනේ. අරක දිගටම ගහගෙන ගියා ඒක ෆූඩ් එක තමයි. ඔයෝ යාච්චි ඒ උනම් මේ ජීවිතේ මේ ඒසද තරුණ දෙකේ නේ ඔබ කෙලින් කරලා ගහන්න. ඔඩෝ එළිය මිදුනේ විතරයි. ඕයි නැත්තම් ඕන තරම් බාත්රූම් එකේද ලැට් එකේද අනකොල පදුරේද මදුරේද ඔයේද නිදේද කියන එක නෑ මගේ වැඩි. මට කරන්න පුළුවන් සත්‍ය දැනගන්න පුළුවන්. අයියෝ දෙයියනේ මම මොකක්ද ඇහුවේ ඒක නම් කමෙන්ට්ස් අපි අනිවාර්යෙන් බලන්න ඕන දැන් මගේ හිලදුව මේ එනට ඒ රෙකෝඩ් කරපු නම් කිය හරි කැත වැඩේ කල්ල දී නැරද මේ ෆිට් එකට ඒ ආච්චි කියන්න ඇත්ති බලපන් ඒකත් රෙකෝඩ් කල් දාලේ මනුස්සයා ඒ මනුස්සයා අපහසුතාවට පත් කළා කිරියට කරන්න පුරුදු වෙන්න එපා නම් කියා හරිද වයසට කරු කරන්න පුරුදුය ඉතින් ඊළඟට අපි බලන්න යන්නේ යාළුවනේ පොඩ්ඩක් බලන්න අමාරු ටයිප් එකේ වීඩියෝ එකක් තවත් රෙද්ද උස්සන් දඟලපු ආච්චි කෙනෙක් සීන් එකක් තමයි බලන්න යන්නේ හරිද අපි අර උස්සගෙන ඉන්නේ ඕ ඩු ඒ වලිය
මුලහරිය කකුල් එක මුල හිටව ගන්නලු. කපන්න අමාරුයි තිබුණේ කපන්න. ඕක කපන්නම තමයි ඉන්නේ අපි. එහෙමද? තිලකයි ආවද? ඔයා හැමෙන්නේ. ඉතින් ඔබට තිබුණේ ඉන්නේ කොහොමද? දලවල් පල්ලෙකට මේ මං හිතනකොට දලවල්. ඇයි අර කන් ඉඳලා ගලවන්න? ගෑඩ යාළුනේ මල පැල්ලා හොඳටම මල පැල්ල. ඔයාට වයි ඔයා මාව මට්ටු කරන්න ඉන්නවනේ. හැබැයි නම් ආච්චි කෙනෙක් නෙවෙයි මචන් නේ මචන්. නැන්දි කෙනෙක් වගේ නේ. ඒ අස්සේ වොයිස් අර එක එක වොයිස් කෑලිත් දාලා බා. ඔන්න අපි යවල බලමු නේ මචන් දිග වැඩි. පිස්සුහුත්ති හෙළුවැලි අකෝ අර පලල් කරගෙනත් ඉන්නෝ බං. ඊ යකෝ මී මහ පාරක් අයිනේ යකෝ. මට තේරෙන්නේ නෑ මේ ලංකාවේ ඉන්න ඔය ටිකක් වයසට ගිය ගෑනු වලිවලදී මොන ලබ්බර දෙකෝ රෙද්ද උස්සන්නේ. කවුරු හරි මට එක්ස්ප්ලেইন කරන්න ප්ලීස් යාළුවනි. මොන ලබ්බකට දුන්නේ රෙද්ද උස්සන් දගලන්නේ. උංග වීඩියෝ වෙනවා කියලා පෙනිත් ඒක දැනදෙනත් මුං රෙද්ද උස්සනවා. What the fuck? කමල what is this? හොඳයි යාළුවනි මේ වීඩියෝ එක මම මෙතරින් නතර කරනවා. හරිද? අපි මේ තව පාට් එකකින් අරන් යමු මේ ලංකාවේ අපේ ඉන්න ආච්චිලා සීලාගේ ආතල් වැඩ ටිකක්. ඉතින් මම කලින් කිව්වා වගේ මේ වීඩියෝ එක ඇත්තටම ආතල් එකට කර එකක් හරිද? ඒ හින්දා කට්ටිය පයරෙන්න එපා නිකන් බොරුවට භූමි වයිසිකුන්ට කරු කරන්නවත් දන්නේ නැහැ. ඒක බේකු කකා එහෙම වැළලෙන්න එපා. ඉතින් හරිද? කොහොමරි කමන්නේ උඹලට වීඩියෝ එක ගැන හිතෙන් දේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් මේ වගේ තව එක එක කැටගරිස් ගැන එක එක ටයිටල්ස් ගැන මම වීඩියෝස් චෙක් කරන්න ඉන්නවා ඉස්සරහට. හරිද? ඉතින් සෙට් වෙමු. හරිද? සකර බයිස් කරලා නැති අනිවාර්යෙන් සකර බයිස් කරගෙන යන්න. හරිද? බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මගේ වීඩියෝස් ආවගම වලට බලන්න පුළුවන්. මම හැම ඉරිදම වීඩියෝ එකක් දානවා දැන්ට. ඉස්සරහට හිතන් ඉන්නවා සතියේ වීඩියෝ දෙකක් වගේ දාන්න. අපි try එකක් දෙමු. හරිද? ඉතින් මට තාම ඒක කරගන්න උන්නේ නැහැ. anyway නම් boys and girls thank you මට දෙන support එකට. හරිද? එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. peace. බනින අයට කිසිදා නෑ වෛර කළේ පුංචි රටේ අපි ඔක්කොම එකයි යන්නේ.